කොහොමද ඔයාලට? ඉතින් ඔන්න අද මම ඔයාලට හදන්න යන්නේ බනානා කේක් එකක්. ඉතින් මේ බනානා කේක් එක හදන්න ඇත්තටම අපිට ඕන වෙන්නේ බොහොම සුළු දේවල් ටිකක්. ඒකිනුත් දැන් මම මේ අරගෙන තියෙන්නේ ගෙදර ඉදිලා වැඩි වෙන්න කිට්ටු කෙසෙල් ටිකක් තමයි. ඒකෙන් තමයි අපි මේ බනානා කේක් හදන්න ගන්නෙ. ඉතින් එතකොට අපිට ගෙදර ඉතිරි වෙන කෙසෙල් නාස්ති වෙන්නේ නැතුව මේ වගේ දෙයකට ගන්න පුළුවන්. මොකද ගොඩාක් ඉදුණාම කට්ටිය කන්න හරි අකමැතිනේ. ඉතින් මේ විදියට මුලින්ම කරන්න ඕන කෙසෙල් ගෙඩි 3-4ක් අරගෙන හොඳට පොඩි කරගන්න. පොඩ්ඩක් කෑලි වගේ තිබුණාට කමක් නැහැ. ඒක නිසා මෙන්න මේ වගේ ප්‍රමාණයට හොඳට පොඩි කරගන්න මේ ටික. ඊට පස්සේ අපි normal කේක් හදන විදිහටම මේ මම දැන් බටර් ටිකක් තමයි දාගත්තේ. මේකට මම බටර් ග්‍රෑම් 50කුයි බිත්තර දෙකක් දාගත්තා. ඊට පස්සේ තව සීනි ග්‍රෑම් 50ක් වගේ තමයි දාගත්තේ. මේකට රස ටිකක් වාට වැඩිපුර ඕන වගේ කියලා හිතනවනම් සීනි තව චුට්ටක් එකතු කරගත්තත් කමක් නැහැ. එහෙම දාගත්තට පස්සේ මේක හොඳට මිශ්‍ර කරගන්න. මෙතෙන්දී ඔයාලට පුළුවන් හෑන්ඩ් බීටර් එකක් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ඔයාලට බීටර් එකක් තියෙනවා නම් බීටර් එකෙන් පාවිච්චි කරත් කමක් නැහැ. මම කරේ මුලින්ම මේ ටික පොඩි කරගන්න මගේ හෑන්ඩ් බීටර් එක යූස් කරා. ඊට පස්සේ මට තියෙනවා මේ බීටර් එකක්. මම ඒක පාවිච්චි කළා තමයි ඊට පස්සේ මේක හොඳට මිශ්‍ර කරගත්තේ. ඉතින් මේක විනාඩි 2ක් විතර වගේ බීට් කරගත්තාම ඇති. ගොඩාක් බීට් කරගන්න ඕනේ නැහැ. ඊට පස්සේ අපි අර හදාගත්ත කෙසෙල් පල්ප් එක මේකට එකතු කරගන්න. ඊට පස්සේ ඒකටම තව වැනිලා ටිකකුත් දාලා මේක ආය පාරක් පොඩ්ඩක් බීට් කරගන්න. මේක මෙහෙම විනාඩියකමාරක් විතර වගේ බීට් කරගත්තාම හොඳටම ඇති. ගොඩාක් බීට් වෙන්න ඕනේ නැහැ. මේක බටර් කේක් හදනවා වගේ එහෙම බල කරන්න එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේක මේ විදිහට බීට් වුණාට පස්සේ මම මේකට තව විශේෂිතයක් එකතු කරනවා. ඒ තමයි යෝගට් එකක්. යෝගට් එකක් දැම්මහම මේකේ රස ඇත්තටම තවත් වැඩි වෙනවා. ඉතින් මේ යෝගට් එකක් දාගෙන අපි තව විනාඩි භාගයක් විතර වගේ මේක බීට් කරගමු මෙහෙමම. දැන් මේක මේ විදිහට බීට් කරගෙන ඉවරුණාට පස්සේ අපි දැන් එකතු කරගන්න හදනවා මේකට පිටි මිශ්‍රණයක්. ඒ පිටි මිශ්‍රණයට ඇත්තටම මම එකතු කරගෙන තියෙනවා පාන් පිටි ග්‍රෑම් 200කුයි චොක්ලට් පවුඩර් වලින් මේ සැන්දි 2කුයි ඊට අමතරව බේකින් පවුඩර් දානවා. බේකින් පවුඩර් ටික මම අන්තිමට දාගත්තේ මොකද බේකින් පවුඩර් වලට හුලං වදින්න හොඳ නැහැ කියලා ඔයගොල්ලන් දන්නවනේ. ඒක නිසා මම ඒක අන්තිමට තමයි එකතු කරගත්තේ. මේ විදිහට පිටි මිශ්‍රණය එකතු කරගත්තට පස්සේ අපි මේක මිශ්‍ර කරගන්න ස්පැචුලා එකක් පාවිච්චි කරනවා. ඒකෙන් එකම අතකට මෙන්න මේ විදිහට මිශ්‍ර කරගන්න. ඊට පස්සේ මම මේ මිශ්‍රණයට චොක්ලට් චිප් ටිකකුත් ඇඩ් කරගත්තා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේක බේක් කරගන්න. ඉතින් oven එකක් තියෙනවා නම් ඔයාලට ලේසි. එහෙම නැත්නම් ලිපේ උනත් හදාගන්න පුළුවන්. ඔයා දැකලා දින ඕන තරම් ලිපේ ප්‍රී හීට් කරලා මේ මිශ්‍රණය හදාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මම මේ තැටියට කලින් හොඳට තෙල් ටිකක් ගාගෙන හදාගෙන තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මේ මිශ්‍රණය දාගමු අපි මේ තැටියට. හොඳට මේ එකතු කරගෙන ගානට පොඩක් මේක හදාගන්න. මේ මිශ්‍රණය එකතු කරගත්තට පස්සේ ඔයා මේක පොඩ්ඩක් දෙතුපාරක් ටැප් කරගන්න. ඊට පස්සේ ඔයාලට තියෙන මේක oven එකේ දාගන්න. මම මේක oven එකේ සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයට විනාඩි 35ක් 40ක් විතර තිබ්බා. මේක දැන් මේ හැදිලා තියෙන්නේ. ඉතින් මේක මේ උඩින් පුපුරලා තිබුණාට ඇත්තට මේක හරිම රසවත් කේක් එකක්. ඒ වගේම මේ හරිම සුවඳයි. මේක හදද්දි මුළු ගේ පුරාම සුවඳයි. ඉතින් මේක හරිම ලේසි මේ පෑන් එකෙන් ගලව ගන්නත් මේක හොඳ non stick පෑන් එකක්. ඉතින් ඒක නිසා පොඩ්ඩක් දෙපැත්තෙන් ඔන්නෝම තද කරලා ඕනම් මේ ස්පැචුලා එකක් වගේ එකක් පාවිච්චි කරලා මේක නිකම්ම ගැලවෙනවා. එතකොට 아무තෙන් මොනවත් කරන්න දෙයක් නැහැ. ඉතින් ඔයාලත් මේ විදිහට ඇත්තටම රසවත් දේවල් හදලා බලන්න. මොකද ඇත්තටම මේක හරිම රසවත්. ඒ වගේම හදන්නත් මහ ලොකු වෙලාවක් යන්නේත් නැහැ. ඉතින් ගෙදර කට්ටියත් හරිම කැමැත්තෙන් කයි. ඉතින් ඇත්තටම ඔයාලත් මේ මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෂෙයා කරන්න. ඒ වගේම මතක ඇතුව මගේ channel එකත් subscribe කරන්න. දැන් මම ඔයාලට මේ කේක් එක කපලා පෙන්නන්නම්. ඉතින් මේ පේනවනේ මේක කැපුවට පස්සේ පේන විදිය. මේක හරිම soft එකට තියෙනවා. ඒ වගේම රසයි. ඉතින් ඔයාලත් මේ වගේ රසවත් රෙසිපි හදලා බලන්න. ඉතින් මේ වගේ දෙයක් වෙනස් දෙයක් කරනකොට ඔයාලගේ ගෙදර අයත් මේ දේවල් වලට කැමති වෙයි. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලට බොහොම ස්තුතියි. ගිහිල්ලා එන්නම්.